රිසර්ච් එකක් ප්‍රොජෙක්ට් එකක් තිසිස් එකක් එහෙමත් නැත්නම් අසයින්මන්ට් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම ස්ටඩි ඒරියා මැප් එකක් කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ප්‍රොෆෙෂනල් ස්ටඩි ඒරියා මැප් එකක් හදාගන්නේ? මම හිතනවා මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔයා බැලුවොත් ඒ ප්‍රශ්නට උත්තරයක් ඔයාට හම්බ වෙයි කියලා. ස්ටඩි ඒරියා මැප් එකක් කියලා අපි හඳුන්වන්නේ අපේ රිසර්ච් එක, ඇනලිසිස් එක නැත්නම් සර්වේ එක සිද්ධ වෙන භූගෝලීය ප්‍රදේශය පැහැදිලිව පෙන්වන මැප් එකක්. එතකොට අපේ රිසර්ච් පේපර් එකේ, රිපෝට් එකේ නැත්නම් ප්‍රසන්ටේෂන් එකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හදන විෂුවලයිසේෂන් එක තමයි මේ ස්ටඩි ඒරියා මැප් එක කියලා කියන්නේ. අද අපි QGIS පාවිච්චි කරලා තමයි මේ ස්ටඩි ඒරියා මැප් එක හදන්න යන්නේ. එතකොට QGIS පාවිච්චි කරන්න ප්‍රධානම හේතුව තමයි මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. එතකොට මේකෙන් අපිට වෙක්ටර් ෆයිල්ස්, රාස්ටර් ෆයිල්ස් මේ හැමදේම මැනේජ් කරගෙන හොඳ ෆයිනල් අවුට්කම් එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන උදාහරණයක් විදිහට මම මැප් එකක් පෙන්නලා තියෙනවා. මේ මැප් එකේ මැප් ෆ්‍රේම්ස් දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක කොහොමද මම හැදුවේ, මේ වගේ මැප් එකක් කොහොමද හදන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි මේකට අදාළ කරන අවශ්‍ය කරන වෙක්ටර් ෆයිල්ස් ගන්නවා. ඒ කියන්නේ මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒරියාස් වෙන්න පුළුවන්. අපි මොනවා හරි රිවර්ස්, රේල් රෝඩ්ස් වගේ දේවල් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මේ වගේ වෙක්ටර් ෆයිල්ස් අපිට ගන්න පුළුවන් කොහෙන්ද? ඒකට මම පාවිච්චි කරේ අද දීව GIS. මෙන්න මේ දීව GIS එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට ඕනි කරන වෙක්ටර් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඒකෙදි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒකෙදි මෙතන කන්ට්‍රි එකට ඔයාට අදාළ කරන අවශ්‍ය කරන කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. මෙතන අපිට ඕනි ශ්‍රී ලංකා. එතකොට අපිට පුළුවන් ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා සබ්ජෙක්ට් එක විදිහට ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒරියාස් දෙන්න. මොකද අපිට ඕනි කරන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒරියාස්. ඒ වගේම ඔයාට ඕනි කරන්නේ රෝඩ්ස් නම්, රේල් රෝඩ්ස් නම් ඒ අදාළ කරන කැටගරි එක සිලෙක්ට් කරලා මෙතන මෙන්න මේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ අදාළ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඩවුන්ලෝඩ් වුණ zip ෆයිල් එක අන්සිප් කරලා ඒකේ ඇතුලේ තියෙන වෙක්ටර් ෆයිල්ස් ටික QGIS එකට ඉම්පෝර්ට් කරගන්න. ඒකෙදි අපි දැන් ඉස්සල්ලාම අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගමු. ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගෙන ඔයාට පුළුවන් වෙක්ටර් ෆයිල්ස් මේකට ඉම්පෝර්ට් කරගන්න. ඒකෙදි ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි data source manager හරහා ඔයාට වෙක්ටර් ෆයිල්ස් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. අනිත් එක තමයි drag and drop කරලා ඔයාට වෙක්ටර් ෆයිල්ස් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඒකෙදි මම දැන් පාවිච්චි කරන්නේ drag and drop ක්‍රමය. ඒකෙදි ඔයාට අදාළ ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒකේ තියෙන shapefile extensions.shp කියන එක්ස්ටෙන්ෂන් තියෙන ඔයාට ඕනි කරන shape file ටික ක්ලික් කරගෙන control එකත් එක්ක ඊට පස්සේ ඒ ටික drag and drop කරන්න. ඔර මෙන්න මේ වගේ ඔයාගේ canvas එකට ඔයාගේ vector files ටික add වෙනවා. එහෙම add වුණාට පස්සේ ඔයාට ඕන නම් මේ ටික untick කරගෙන ඔයාට ඕනි කරන layer එක විතරක් tick කරගෙන ඒ layer එක විතරක් වැඩ කරන්න යොදා ගන්න පුළුවන්. කොහොම හරි මේ එක එක layer එකේ ඔයාලට ඕනි නම් color එක වෙනස් කරගන්න properties වලට ගිහිල්ලා මේ symbology හරහා ඔයාට ඒ color එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙතනින් ඕන color එකක් ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඕනනම් color එකක් pick කරන්න පුළුවන් මේ color picker එක හරහා. ඒ වගේම ඔයාට තියෙන්නේ color code එකක් නම් color code එක මෙතනින් enter කරලා ඔයාට color එක වෙනස් කරගන්නත් පුළුවන්. එතකොට අපි මේකට මේ වගේ color එකක් පාවිච්චි කරලා අපි ඒක apply කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ color එක එකට apply වෙනවා. ඒ වගේම ඔයාට මේකේ attribute table එක බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. layer එක උඩ right click කරලා open attribute table ගියාම මේ වගේ attribute table එක බලා ගන්න පුළුවන්.
ඇට්‍රිබියුට් ටේබල් එකින් අපිට බලාගන්න පුළුවන් එක ෆිල්ස් මොනාද මේ වෙක්ටල ඒකේ තියෙන්න කියලා බලාගෙන ඔයාට ඕන්නම් පුළුවන් ලේබල් කරන්න මේ එක ෂේප් ෆයිල් එක එම නැත එක ලේ එක. එතකොට අපිට පුළුවන් මෙතන ෆොන්ට් එක වෙනස් කරන්න, ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න, එ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆොන්ට් සයිස් එක, ඊට පස්සේ ෆොන්ට් කලර් එක වෙනස් කරගෙන අපි දුන්නට පස්සේ අපිට මෙන්න මේ වගේ ලේබල් එකක් ඇඩ් වෙනවා අපේ ලේයර් එකට. ඊට පස්සේ අපි කොහොමද මැප් එකට අදාළව ලේඅවුට් එකක් හදාගන්නේ? ඒකට අපිට යන්න පුළුවන් print layout වලට. new print layout ගිහිල්ලා අපි මොකක් හරි නමක් දීලා ඕකේ කරනවා. එතකොට මෙන්න මේ වගේ layout එකක් පෙන්වනවා. ඔයාට ඕනි නම් මේකේ size එක වෙනස් කරගන්න page properties වලට ගිහිල්ලා right click කරලා අපිට පුළුවන් A4ද A5ද A3ද මේ හැමදේම මෙතනින් වෙනස් කරගන්න. ඊට පස්සේ මැප් එකක් ඇඩ් කරගනිද්දී ඇඩ් මැප් ගිහිල්ලා ඔයාට පුළුවන් මෙහෙම මවුස් එක යූස් කරලා මැප් එකේ සයිස් එකට ඔයාට ඕනි කරන සයිස් එකට මැප් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ දැන් ඔයා ඇඳලා තියෙන ෆ්‍රේම් එකට හරියටම ෆිට වෙන්නේ නැහැනේ මේ මැප් එක ඔයා දාගෙන තියෙන. ඒක ඔයාට මවුස් වීල් එක පාවිච්චි කරලා ඒකෙදි මෙන්න මේ ටූල් එක අපි පාවිච්චි කරන්න ඕනි. move item content tool එක. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට mouse wheel එක පාවිච්චි කරලා ඒක resize කරගන්න පුළුවන්. ඒ resize කරද්දී ඔයාට control එකක් ඇතිව මේක resize කරගන්න ඕන නම් control plus mouse wheel කියන එක පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මේකට frame එක ඒ කියන්නේ border එකක් වගේ දාගන්න ඕන නම් මෙතන item properties ගිහිල්ලා frame පාවිච්චි කරලා ඒකේ thickness එක color එක වෙනස් කරන් මෙන්න මෙහෙම add කරගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන අපි එක map frame එකක් add කරගෙන ඉවරයි. හැබැයි අපි කොහොමද දැන් අපේ vaccinations වගේ මොනවා හරි අපි නැත්නම් study කරපු දේ තියෙන geographic regions ටික මේකට add කරගන්න. ඒකට අපිට පුළුවන් අපිට දීලා තියෙන වෙනත් vector files තියෙනවා. අපි add කරගත්තු වෙනත් vector files තියෙනවා. ඒකෙදි අපිට ඕනි කරන්නේ මොනරාගල district එක නම් ඒ අදාළ shape file එක තියෙන්නේ අපේ layer order එකේ 3 වෙනියට. ඒක select කරලා අපිට පුළුවන් select feature by single click මෙන්න මේ ටූල් එක යූස් කරලා අපි මොනරාගල දිස්ත්‍රික්ට් එක තියෙන්නේ කොතනද කියලා දන්නවනම් අපිට ඒක ක්ලික් කරාම මෙන්න මෙහෙම highlight වෙනවා. එහෙම නැත්නම් ඔයාට තව විදිහක් පුළුවන් මේකට ගිහිල්ලා attribute table එකට ගිහිල්ලා මොනරාගල දිස්ත්‍රික්ට් එක හොයාගෙන ඒක මෙන්න මේ වගේ select කරගන්න. එතකොටත් ඒක highlight වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන නම් මේ ඔයා highlight කරගත්තු කොටස වෙනමම export කරගන්න. ඒක වෙනමම shape file එකක් විදියට ඒ shape file එක export කරන්න මෙන්න මේ විදියට. export ගිහිල්ලා save selected feature as ගිහිල්ලා මෙන්න මෙහෙම history shape file එකක් විදියට අපිට පුළුවන් save කරගන්න. එතකොට අපි මෙතන මොනරාගල කියලා මේක save කරගන්නවා. ඊට පස්සේ අපි map එකට ඒක add කරගන්නවා. මෙන්න මෙහෙම එතකොට මැප් එකට ඇඩ් වෙනවා. එතකොට අපිට මොනරාගල shape file එක වෙනමම බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනි කරන තව දෙයක් තමයි අපි මොනරාගල නම් ස්ටඩි ඒරියා එක විදිහට පාවිච්චි කරේ අපේ ස්ටඩි ජියෝග්‍රෆික් රීජන් එක තව මොනාහරි චූටි ඒරියාස් වලට බෙදාගන්න ඕනි නම් එමන් නැත්නම් අපි කරේ මොනරාගලට ගිහිල්ලා ඒකෙත් චූටි ඒරියා එකක නම් ඒ පුංචි ඒරියා එක කොහොමද අපි හොයාගන්නේ? එමන් නැත්නම් අපි ඉම්පෝර්ට් කරගන්නේ. එතකොට අපිට පුළුවන් අපි මේකේ අපි හිතමුකෝ අපි ගත්තු ස්ටඩි ඒරියා විදිහට මුත්තල ඒ වගේ කියලා. එතකොට අපිට පුළුවන් මෙතනින් සිලෙක්ට් කරගන්න ඒ අදාළ ස්ටඩි ඒරියා. මෙන්න මෙතන තියෙනවා මුත්තල කියලා.
ඊට පස්සේ අපිට තව පුළුවන් ඊට අදාළව අපි කරපු තව මොනා හරි ලොකේෂන්ස් තියෙනවනම් ඒ ලොකේෂන්ස් ටික මේකට ඇඩ් කරගන්න. ඒකෙදී ඔයාලට පුළුවන් එතනින් ඔයා කරපු ඒ ස්ටඩි ලොකේෂන්ස් නැත්තම් ග්‍රාමනිලධාරී වසම් වගේ දේවල් ටික මෙතනට ඇඩ් කරගන්න. අපි හිතමු බිපිල ඊට පස්සේ අපි තව කිහිපයක් බලමු මෙතනින්. එහෙම බලලා ඇඩ් කරගමු. අපි තව ඇඩ් කරගමු මෙතනට මෙන්න මෙහෙම මේ තුන ඇඩ් කරගමු. ඒ ඇඩ් කරගනිද්දී මෙන්න මේ විදිහට දැන් අපි තුනක් සිලෙක්ට් කරා. ඒ රීජන්ස් තුන දැනට හයිලයිට් වෙලා තියෙනවා. එතකොට අපි මේ ටික ඇඩ් කරගමු වෙනමම ෂේප් ෆයිල් එකක් විදිහට. අර කලින් විදිහටම අපිට ගිහිල්ලා මේ වගේ ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මොනරාගල දිස්ත්‍රික් ෂේප් ෆයිල් එක ඇතුලේ බිපිල වඩල්කුඹුර පුත්තල කියලා රීජන්ස් තුන අපි ඇඩ් කරගෙන තියෙනවා. හැබැයි මේ තුන දැන් අපි ලේබල් කරගන්න කොහොමද? අපි අර කලින් විදිහටම layer properties ගිහිල්ලා labels වලට ගිහිල්ලා අපි අදාළ field එක මෙතනින් select කරන්න ඕනි attribute table එකේ. ඊට පස්සේ අපිට ඕනි කරන විදිහට font එක වෙනස් කරගෙන ෆොන්ට් කලර් එකත් වෙනස් කරගෙන ඒක ඇප්ලයි කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට අපේ නම් ටික ලේබල්ස් ටික මේකේ බලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ කොටස ඒ කියන්නේ අපි මේ අලුතෙන් හදාගත්තු කොටස මැප් ෆ්‍රේම් එකක් විදිහට ඇඩ් කරගෙන නැහැනේ අපේ මැප් එකට. ඒ හින්දා අපි ආයෙමත් යනවා අපේ අර කලින් හදාගත්තු ලේඅවුට් එක. ලේඅවුට් එකට ගිහිල්ලා ආයමත් අපි ඇඩ්මැප් කියන ටූල් එක යුස් කරලා මැප් එකක් ඇඩ් කරගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ මැප් එක අපි කලින් හදාගත්තු මැප් එක දැන් වෙනස් වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැති වෙන්න අපි කරන්න ඕනේ දෙයක් තමයි අපේ ලේයර් එක ලොක් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? අපි ආයමත් මේක රිෆ්‍රෙෂ් කරලා මේකේ item properties වලට ගිහිල්ලා ඒකේ තියෙනවා මෙන්න මෙහෙම lock layer කියලා සහ lock style for layers කියලා. ඔය දෙක ක්ලික් කරගෙන අපිට යන්න පුළුවන් ආයෙමත් අපේ canvas එකට. ඊට පස්සේ canvas එකේ අපිට ඕනි layers ටික දැන් add කරගෙන ආයෙමත් අපි යනවා අපේ layout එකට. දැන් අපි refresh කරා කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ map එක වෙනස් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඒක lock කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් පුළුවන් ආයෙමත් මෙන්න මෙහෙම මැප් එකක් අපිට ඇඩ් කරගන්න. එතකොට මෙහෙම මැප් එකක් ඇඩ් කරගෙන අපි කලින් වගේම මේකට ෆ්‍රේම් එකක් දාගමු. ෆ්‍රේම් එකක් දාගෙන ඊට පස්සේ මේකේ සයිස් එක පොඩ්ඩක් වෙනස් කරගමු. සයිස් එක වෙනස් කරගන්නේ මම කලින් කිව්වා වගේ mouse wheel එකෙන් අපි control එකත් එක්ක mouse wheel එක පොඩ්ඩක් use කරලා දැන් හරියටම එක ෆිට් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපි ලේබල් සෙට් කරන් තියෙනවා. ඔයාට තව ඕනනම් මේකට මැනුවලි මොනා හරි ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න මෙතනින් ඇඩ් ලේබල් ගිහිල්ලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපිට මෙතන දෙමු මොනරාගන්න කියලා ගල. ඊට පස්සේ මේකේ ෆොන්ට්ස් වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක එහෙම මේ විදිහට. පස්සේ අපිට මේ වගේ ටික වෙනස් කරගත්තට පස්සේ මේ වගේ මැප් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට තව දාගන්න ඕනි මේකට ස්කේල් බාර් එකක්. ස්කේල් බාර් එක කියන්නේ මෙන්න මේ වගේ අපිට ස්කේල් බාර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒකේ ටයිප් එක මෙතනින් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි හරියට පේස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තව ඕනි දෙයක් තමයි north arrow එක. north arrow එකත් මෙන්න මෙහෙම මේ හරියට වගේ අපි දාගෙන
අපිට පුළුවන් ඕනිනම් නෝට් ඇරෝ එකේ ස්ටයිල් එක වෙනස් කරගන්න. නෝට් ඇරෝ එකේ ස්ටයිල් එක වෙනස් කර ගනිද්දී මට ෆිල් කලර් එක විදිහට වෙන කලර් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එක එක විදිහේ නෝට් ඇරෝස් තියෙනවා. ඒ වගේ වෙන නෝට් ඇරෝ එකක් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් මේ QGIS එක ඇතුලේ දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න ලෙජන්ඩ් එක. ලෙජන්ඩ් එකත් මේම ඇඩ් කරගන්න ලෙජන්ඩ් ටූල් එක හරහා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ දැන් අපේ මැප් එකේ නැති දේවලුත් මේ ලෙජන්ඩ් එකේ පෙන්වනවා. එතකොට අපිට පුළුවන් මේ ලෙජන්ඩ් එකේ ප්‍රොපර්ටිස් වලට මෙතනින් ගිහිල්ලා මේ ඔටෝ අප්ඩේට් එක අන්ටික් කරලා මෙතන only show items link inside link map කියන එක ක්ලික් කරන්න. එතකොට ඒකේ අදාළ ෆයිල්ස් ටික විතරයි අදාළ ලේයර්ස් ටික විතරයි අපේ ලෙජන්ඩ් එකට ඇඩ් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලෙජන්ඩ් එකට ඕන නම් ටයිටල් එකක් දාගන්න මේ වගේ. ඊට පස්සේ අපි ආයෙත් මේක හරියට රීප්ලේස් කරලා මෙන්න මේ වගේ මැප් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ගොඩක් දුරට අපේ වැඩ ටික ඉවරයි දැන්. ඔයාට ඕනි නම් අපි හිතමුකෝ ඔයාට මොනරාගල දිස්ත්‍රික්ට් එක ඇතුලේ තියෙන රිවර්ස් ටික ක්ලිප් කරන්න ඕනි මොනරාගල දිස්ත්‍රික්ට් එක. ඒක කොහොමද කරන්නේ? එතකොට අපි රිවර්ස් ෂේප් ෆයිල් එක ඔල්රෙඩි ඇඩ් කරන් තියෙනවා. එතකොට මේ රිවර්ස් ෂේප් ෆයිල් එකේ තියෙන මුළු ලංකාවටම. එතකොට අපි කොහොමද මොනරාගලට විතරක් අදාළ රිවර්ස් ටික දාගන්නේ ඇඩ් කරගන්නේ? ඒකට අපිට පුළුවන් ක්ලිප් ටූල් එක යූස් කරන්න. මෙන්න මේක තමයි ක්ලිප් ටූල් එක. ඊට පස්සේ අපි මෙතනින් ඉන්පුට් එක විදිහට රිවර්ස් දෙනවා. ඕවලේ විදිහට මොනරාගල අපේ බවුන්ඩරි එක තමයි දෙන්නේ. ඊට පස්සේ මෙතන අපි අලුතෙන් මේක සේව් කරන්න ඕනි. සේව් කරද්දී අපි සේව් ලොකේෂන් එකට ගිහිල්ලා නමක් දෙමු රිවර්ස් පස්සේ අපි මේක රන් කරාට පස්සේ මෙන්න අපිට අලුතෙන් බලාගන්න පුළුවන් මොනරාගලට විතරක් අදාළ රිවර්ස් ටික ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ප්‍රොපර්ටිස් වලින් හදාගන්න මේකේ විසිබිලිටි එක පොඩ්ඩක් වැඩි කරලා එහෙම හදාගෙන අපිට පුළුවන් ඕනනම් මේකේ ස්ට්‍රෝක් එකේ විඩ්ත් එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඊට පස්සේ වැඩි කරගෙන ඕකේ කරනවා. එතකොට අපේ ෆයිනලි මැප් එක බලන්න පුළුවන් මෙන්න මේ වගේ අප්ඩේට් වෙලා තියෙනවා. දැන් මේ වගේ ෆයිනල් මැප් එකක් තමයි අපිට බලාගන්න තියෙන්නේ. එතකොට ඔයාට ඕනි නම් මෙන්න මේ මොනරාගල දිස්ත්‍රික්ට් එක මෙන්න මේ මැප් එකේ පෙන්න ගන්න. ඒ කියන්නේ මොනරාගල දිස්ත්‍රික්ට් එක තියෙන්නේ මෙන්න මේ මැප් එකේ කොයි හරියද කියලා පෙන්නන්නට ඔයාට ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒකෙදී මේ විදිහට ආයෙමත් ලොක් කරගන්න ලොක් කරලා තියෙන එක අන්ලොක් කරන්න ඕනේ ඒක. ඊට පස්සේ මෙන්න මෙහෙම ආයෙමත් ටික් කරලා රිෆ්‍රෙෂ් කරලා අපිට පුළුවන් මේකට ස්ක්වයර් එකක් එහෙම නැත්නම් රෙක්ටැන්ගල් එකක් යූස් කරලා මෙන්න මෙතන ඇඩ් ෂේප් වලට ගිහිල්ලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් රෙක්ටැන්ගල් එකක්. ඒ රෙක්ටැන්ගල් එක ඇඩ් කරගනිද්දී මෙන්න මේ වගේ බවුන්ඩරි එක නැත්නම් එක්ස්ටෙන්ට් එකක් ඇඳගන්න ඒකට අදාළව. එතකොට ඔයා දැන් ඩිස්ට්‍රික්ට් එකම කවර් වෙන විදිහට එක්ස්ටෙන්ට් එක ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටයිල් එක වෙනස් කරගන්න මෙතනින් ෆිල් කලර් එකක් නැති විදිහට ට්‍රාන්ස්පරන්ට් ෆිල් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ස්ට්‍රෝක් එකේ විඩ්ත් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඔන්න ඔය වගේ දැන් මාක් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට මෙන්න මේ ටික මෙතනින් අයින් කරගෙන ආයෙමත් යනවා අපේ මැප් ලේඅවුට් එකට. ඊට පස්සේ රිෆ්‍රෙෂ් කරගෙන දැන් අපේ මොනරාගල තිබ්බ ඒරියා එක තමයි මේ මාක් කරන් තියෙන්නේ. ඔන්න අපිට මොනරාගල දිස්ත්‍රික්ට් එක ඒකේ පෙන්වන්න පුළුවන්. පෙන්නලා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි මේ ලේ එක ආයෙමත් ලොක් කරගන්න. මොකද අපේ ඒ ලේකට අදාළ වැඩ ටික ඉවර හින්දා ඊට පස්සේ අපි ආයෙමත් එනවා මෙන්න මෙතන අපේ දෙවෙනි ලේ එකට මැප් ෆ්‍රේම් එකට. ඒකේ අපි
අපිට ඕනි කරන අනිත් දේවල් ටික ඇඩ් කරගෙන අපි මේක රිෆ්‍රෙෂ් කරනවා. එතකොට මෙන්න මේ වගේ ෆයිනල් මැප් එකක් බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕනි නම් මේක එක්ස්පෝර්ට් කරගන්න PNG එකක් විදිහට ඔයාට මෙතන තියෙනවා මෙන්න මේ ටූල් එක export as image එක පාවිච්චි කරලා මෙතනින් මැප් එකක් විදිහට PNG එකක් විදිහට ඔයාට ඒක සේව් කරගන්න පුළුවන්. ඔයාට PDF එකක් විදිහට ඕන නම් මෙතන PDF එකක් විදිහට ඔයාට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. SVG එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේ ක්‍රම තුනටම ඔයාට මේ මැප් එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එතකොට ෆයිනලි අපිට සම්පූර්ණ මැප් එකේ ලුක් එක ගත්තා. ෆයිනල් අපියරන්ස් එක මේ වගේ මැප් එකක් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපේ ෆයිනල් මැප් එක. එතකොට මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා. ටිකටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එතකොට අනිවාර්යෙන් ඉස්සරහට ගෙන වීඩියෝත් එක්ක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා. ආයෙමත් එහෙනම් හම්බෙමු.